Hello friends, welcome back to another gameplay videos. Only thing after play කරන්නේ mini miltia classic. මේ මචං අර claning ගෙනාපු වීඩියෝ එකට පස්සේ වීඩියෝ එක. හරි බං මම මේකේ music එක අයින් කරා. ඒක දැනගත්තේ මචං දැන් music එක අයින් කරා. හරි මං අපි play local ගියා. දෙයියන් මචං අර දෙවොනියට කියන්නේ සූරි වල කෝප් කියලා. ඒකට යන් හරි බං ඉතින් මේකේ මචං ගන්න තියෙන්නේ host වෙන්න comment එක උදාගෙන මයන් අපි hi කියලා hi guys කියලා යවුවා මචං පේනෝනි යනවා දැන් අපි start කරමු game එක ඔව් මචං යටින් වැඩනවා game එක පටන් ගන්න වේලාව උඹ බලපන් time එක චුට්ටකින් guys game එකට යනවා අපි ඔන්න එනවා මචං ගියා game එකට මේකේ මචං අර හිටපු සාජන් කාර්යයනේ අපිට තනියම තමයි ප්ලේ කරන්න තියෙන්නේ. උනට මචං මට තනියම ප්ලේ කරන්න බෑ මොකද හුරුනේ මචං මේ ගේම් එක ගහලා යකා මේනයට ගහලා උනාලු. පේනෝනේ මචං තනියම ගහන්න බෑ. සාජන් නැතුව. අවුට් වෙලා යනවා ඉක්මනට. බලපංකෝ. ඉතින් බං වටපිට සාජ්‍ය වැඩි ඉතින් මට කරන්න යන්නේ. මචං පොය වරුවක් ඉඳලා උදේම ඉතින් කට්ටිය ගෙදරින් ඒ නිසා වැඩි ඉතින් අද සාජ්‍ය වැඩි හිටම්. ඒක ගමන්නේ ඉතින් උඩරම වෙලා ඉඳලා හරියන්නේ පල්ලෙහාටත් යමන්කෝ පල්ලෙහාට ගියොත් කන්න වෙන පුතෝ අම්බානෙට බේන් එනවා එක පොලේ තේ බේන් එනවා අඩේ හිලාට වදින්නේ ආවයි අම්බයි යන්න පුළුවන්ද බං මාත් එක්ක හැප්පෙන්නේ අර හිලාට මුණ කියන පිටිපස්සේ මුත් වෙනවා කියකෝ අර අවුන් ඔය සුවක්කෝ තමයි ටිකක්ම අර හිලාට මැරුවා නේද මං කියමු දැන් සාජන් නැතුව තනියම ගන්න බෑ කියලා ඉතින් සාජන් එකන් ගහලා තමයි අර බෙට් එක 2100ට ගත්තේ. සිරාටම පටන් ගත්ත එක මම මැරුවානි. යකෝ ඒක මාර වැඩක් නේ බං. ඉතින් බං ඔය මේ වීඩියෝ එක බැලුවත් හරි තාම ලයික් කරේ නැද්ද? මොකද්ද බං නිකන් ඉරෙක් බඩනේ. ඕක බලනකොට ලෝ වෙන්නේ. ලෝ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය නිකන් ඉර ලයික් බටන් එක ඔබලා දාන්න. අර සිරාටම අඩ එනවා. ඒ විතර නෙමෙයි subscribe කරලා like කරලා share කරලා comment කරලා දාන්න කමෙන්ට් කරන්න එපා. අර දිලාට මරුවනි මගේ ඒක විතරක් නෙමෙයි. යකාමෙන්ගේ channel එකයි යකාමෙන් 2ගේ යකාමෙන් ස්ටුඩියෝ එකයි මගේ channel එකේ ස්ටුඩියෝ එකයි මචං. ඒවම ඉතින් හැමදාම කියනවා. මම ඉතින් මේකේ download link එක දාලා කියන්නම් description එකේ. ඒ කියන්නේ මේ මචං මේකේ වගේම තව game එකක් තියෙනවා mini miltia classic නෙමෙයි mini miltia නිකන් එක. අර දිලාට මරුවනි ඊකට කමන්නේ මචං අපි යන් එහෙනම් අනිත් එකට ආරි වයිකින් අනිත් එකේ ගන්න තියෙන්නේ ගන් ටෙස්ට් එකක් මචං යන්කෝ දැන් ගන් ටෙස්ට් එක කළා ඉන්න එක්කෝ මචං මට ඒක බෑ කියලා හිතෙනවා ආයෙත් යමන්කෝ පින ගේම් එකට කම්මැලි වගේ අරකට ගිහිල්ලා වීඩියෝ එක චුට්ටක් විනාඩි ගැටු කරගෙනට වඩා හොඳයි තව පාරක් ප්ලේ කරන එක අවුට් වෙලා මේ ඉන්නේ මචං මේක මට පුරුදු වෙන්න ඕනේ සාජන් එකක් ගහලා ආයෙ පාරක් තම්බෑ බා පේනවනේ මේකෙන් තමයි අපි මේක වෙනස් කරලා එන කට්ටිය බලාගන්නේ අර දැක්කනේ පළවෙනි පාරින්ම ගැහුවා ඒ පාර කෙට් එක ගහුවොත් එහෙම තව එන ගොඩක් එනවා මචං ඕේ සාජ්‍ය වලට මට එන ගොඩක් එනවා කොහොම පීනෝනි තව උන් එනවා මේක අවුට් කරගෙන තුවක්කුව ගත්තන වැඩි හරි ගත්තනි ඒ මං මචං මොකෙද හාල් පාරුවේ කෑ ගහන්න යනවා මේ පැත්තේ මැත්තයක් ගහනවා අනක් එහින්නේ නේ බා ඔහොම දුර දාලා ගහන්න බෑ මචං දුර දාලා ගහුවා ආසිරාටම ලොකු තුවක්කුව අරන් එනවා ලොකු කාරේ දෙනවා පුතෝ තමයි ඕන් ওই තුවක්කුව මේකට සම කරන්න බෑ අර ආසිරාටම එනවා නේද අඩි ආසිරාටම ගැහුවා හරි උන්න නෑලු ඒක මාරු කරගමු අපි දැන් දෙන්නම් කන පැල්ලා බණ්ඩක් හිටවන්න උන්දේ ඉඳ දන්නේ බං මට සුවර් නෑ නේද මේ ගිය සතිය මට යකාමෙන් දැම්මේ හෙලොවින් අප්ඩේට් එක අර ගෑණි හෙලොවින් එක මේ සැරේ මොකක් දායිද දන්නේ මේ සැරේ ඉතින් දායි දාන එක ආරයක් කනේ උන්ගේ එකේ කුම්මව මරාගත්තා ඔන්න ඕකටයි කියන්නේ පීසුළු බං මාව මරන්න බෑ කවටවත් අටු සිරාවටම මේ පාර මොකද මේ ආඩ සිරාවටම අපි මේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ඉති ගඩ බෝම්බ එකටත් අහුණා මං මේ වටිවල
දේෙන් ඇවිල්ලා ලොකු තුවක්කු කාරයා මුගෙන් තුවක්කුව මාරු කරගන්න ඕන කොහමද? අර අතිරාට උඹට වැටුණා. මේ ගෑස් එකක් නිකන් මොනවත් කරන්න බෑ. උඩ යන ගෑස් එක. මේ දියෙන් ටිකෙන් හරි උඩට යාගමු. කොටු උනා මචං කොටු උනා. යකෝ උණ්ඩ ඉවර වෙනවා. හිරාවටම වරින් ගහගන්න. පයින් ගා ගන්න ඕනේ. ආවන්. අර හිරාවට මේ පාර මට පයින් ගහයි දන්නද? ගෙහුවා. කොය මචං දුවක්කු සද්ද වලට උන් එනවා. මෙන්න මේකෙන් නම් මචං වෙලා ඉන්න ඕනේ. හිරාවට ඊකවනම් මෑරුවා. කොහමද ඒක? සක බුම්බු. යකෝ මුට ගැහුවා. ආ හිරාවට මිනිකට තුවක්කුව මාරු කරගමු. මෑරුවා නේද? පොඩි ගන්නවා මේ වෙලාවි. මුන් මචං මාව ඩෙවිල් කියලා දැනගත්තා නම් මුන් ඉතින් එන්නේ නැහැ මාත් එකක් ගහගන්න. පීනෝනේ. අර හිරාවටම. ඒ පාන්න එකෙන්ම කියලා දී වගේ. වැඩි උඩට ගියොත් එහෙම මචං අර කැල්ල ඉංගුණා. ඒ වුණොත් අපිට කෙලින්ම බිමට යන්න වෙන්නේ. හිරාවටම තුවක්කුව මාරු කරගත්තා. දැන් දෙන්නම්. අර වැදුනා. එක ගහින් කුරුල්ල දෙන්නයි කියන්නේ. තාඩා මේ කොහෙටද බම් මේ යන්නේ? අන්න දැක්කණි. අර හිරාවට මුණ්ඩ නෑලු. ඉතින් ඒක මාරු කරගන්න. හිරාවටම ලේත් ඉවරයි. මැරුවා. ස්කෝර් එකට උන් මැරුවා. අර හිරාවටම ඉවරයි. බෑ බම් මුන් එකක් ගන්න. එහෙම බෑ බම් අපිට මුන් එකක් ගන්න. හිරාවට එනවා. අර දෙන්නම් මරාගෙන කමු. අඩා බලකෝ පටන් ගද්දී මුන් එනවනේ බං කැමසීමක් දෙන්නේ. ඒ පාරල් මොකෙද හොඳ තුවක්කුවක් කරන් කෙල්ලෝ. දෙයින් දෙන්නෙත් නරක තුවක්කුවනේ. බිමට වටනවා. මෙරුවනි කලි ගන්නවා දැන් එකපාර. හරි මේකෙන් අපි දැන් එක් හීට් වෙලා ආයෙත් යම් පේ ලෝකල් වලට. දැන් ලෑන්ඩ් වයිෆයි එක. මේක මතන් ගන්න තියෙන්නේ ගන් ටෙස්ට් එක. ඒකේ ගන් ටෙස්ට් එක නෙමෙයි ඒක හරියට ලොගින් වෙලා මල්ටිප්ලේයර් ගහන්නයි තියෙන්නේ. ඒ උනට මල්ටිප්ලේයර් ගන්න මචං මම ලොගින් වෙලා නේ. ලොගින් වුණාම ගන්න. මචං මන් දාන්න ඉන්නේ මේක. මොකද්ද? ග්‍රැනි 1 එකේ ප්‍රැක්ටිස් මූඩ් එක. ඊට පස්සේ තමයි එක පිළිවෙලට ගහලා ඊසි දාලා තමයි නෝමල් මූඩ් දාලා ගන්න. ග්‍රැනි 1 මචං ග්‍රැනි 1. මේකේ මචං මේකෙත් මේ ගන් ටෙස්ට් එකක් ගන්න තියෙන්නේ. මම අර කිව්වේ මේ වගේ තව ගේම් එකක් තියෙනවා කියලා. ඒකත් දාන්නම් ග්‍රැනි එකට පස්සේ. යකා මැනියා වගේ මචං ග්‍රැනි අපි ඉවර කරලා දාමු. ග්‍රැනි ඕන කට්ටිය දැන් මම පාලින් කමෙන්ට් කරගන්න. ඉතින් බම් මේ දවස්වල වීඩියෝ එකේ views අඩුයි බං. බලන්නේ නැද්ද වීඩියෝ එක? බලනවා බං. මට දැන් subscribe 100 ගන්න තියෙන්නේ. දෙක්කලි මචං පළවෙනි එක මවුට් වුණා. ඒ තුවක්කුවේ උණ්ඩ ඇවිල්ලා අපේ වැදුනොත් එහෙම තමයි. ඒ ගේම් එක ආතල්ලා. මිනිත්තු නෑ මචං ගන් ටෙස්ට් කරන්න. මේ ගන්න එක නම් මචං වැඩක් නෑ. අපිට හම්බෙන්නේ මේ ගන්න එකනේ. පීනෝනි මචං උරුවද්දකින්. මචං ස්ප්‍රේ එකක් තියෙනවා. දක්ෂයා නම් ප්ලේ කරනවා මචං මේක. යකාමෙන් දාන්නවා. ඉතින් ඒක මට යකාමෙන් ගේම් ප්ලේ දාන්නේ. බූස්ට් එකක් තිබ්බ මචං ඒක ගන්න යමු බලන්න. ඒක අතුරු දාම් වෙලා. බෝම්බ දෙකක් ගත්තා. අර ජී මචං බූස්ටර් එක. දෙයියම කොහමද ගේම් බූස්ටර් එකෙන් හෙන උඩ ගියා කිය අපිට. දෙයියම් මචං බූස්ටර් එකේ උඩ පලාගෙන මට වැඩි උඩට ගියොත් එහෙම ලේ මජි වෙලා මැරෙනවා එතනම. වැඩි පල්ලෙහාට යන්නත් බෑ. පල්ලෙහාට ගියොත් උස්ම හිර වෙලා මැරෙනවා. මෙච්චරයි මචං බිම තියෙන්නේ. කොහමද හේතුවක්කුව ඕක ඇවිල්ලා මචං අපේ වැදුනොත් එහෙමයි. ඉතින් කෑලි නෑ. කෑලි ගැලවිලා යනවා. උඩ ටයිම් එකක් වටින්නේ. ඒක වුණාට පස්සේ ගේම් ඕවර් කියලා වෙනවා. තව සුපිරි ගන්න තියෙනවා. ඒකත් මාරු කරගමු අපි. කොහමද ඒක සැක බුම්බුම් අය වැදුනොත් එහෙම. මේ වගේ එකක් කිරීම තාම හම්බෙන්න ලේසියි. පීනෝල් මචං ඉන්නේ. තව රින්ගේ පදිනවා.
ටික අර හිරාවටම ඒ පාර මොකක්ද ඒ වෙන්නේ අඩ වැදුනා නීද හරි කමන්නේ මේක මචං ආතල් එක නිකන් පැදුනා නැහෙම මුලි ලැජ්ජයි බෑ මල්ටිප්ලේයර් මචං ගහන්නේ ඊගේ බලන්න අත්තර හිරාවටම අඩ බෝම්බෙකුත් ගියා මේ අසින් තමයි රින්ගන්න බැරි කොහමද ඒක සකබුම්බු අර හිරාවට මේකේ උණ්ඩ නෑලු දැන් දිමු අර හිරාවට යා කවුරු පිරි ගන්න එක නැද්ද නිකන් ඒක මිසයිල් ගන්න එක වගේ පීනෝනේ මචං පට්ට ආතල් කිව්වොත් ආතල් ටීම අපි මේ ගන් ප්‍රැක්ටිස් එක කරන්නේ ඔයා කැමතිම ගන් එකක් තියෙනවා නම් දැන් මම පලින් කමෙන්ට් කරගෙන යන්න ඕකෙන් තමයි මචං ඉස්සෙ වෙලා අපිට අර ගැහුවේ පීනෝනි යමන් කොයටට උණ්ඩවල සයිස් එක බලන්න දැක්කානි උණ්ඩවල සයිස් එක ඊට මම මචං ටුවක් පොතුඩ හම් වෙනවා ඊව ගණන් ගන්න එපා ඔයාලා ආදමුතුවක් වල නම් ටික කියාගෙන යන්න පහලින් කමෙන්ට් දාගෙන ඔයාලා ආසගේ ටුවක් උත් තියෙනෝනි හරි බං දැන් ගත්තා ලොකු ටුවක්කුව දැන් දෙන්නම් ඕකෙන් නම් වැදුන පුතෝ එක ගලින් කුරුල්ල 5 දිනක් විතර කැඩුවේ හැකි උගුරන්ට මට නුර දාලා කමක් ඕක දීක සුපිරිනි තවුන්ඩත් තුනයි තියෙනවට මේක මචං අර මේකට හම් වෙනවා බෝම්බ ගද බෝම්බ අර හිරාටම වැදුනා නේද මල සොත්ති මල අවුලන්නේ බං තව ටයිම් එක තියෙනවා ටයිම් එක ඉවරනට පස්සේ ගේම් ඕවර් කරනවා මචං හරි වැඩිනේ අලි වැඩි සම්මානකින් දෙන්න සම්මානයක් දෙන්නම වටිනවා මචං ප්ලේ කරන එකට කමෙන්ට් එකක් සම්මාන නැත්නම් මචං උඹලා කමෙන්ට් එකක් හරි දාගෙන බලන්න ඒක ඉතින් වෙන කරන්න යන්නේ නේ මේ කසිකපල් තුවක්කෝ හික්කමු අපි මේක අර හිරාවට ගන්න බැයිද අතුල් දහම් වෙන්න කලින් අංගප්පා බලවක උණ්ඩ සයිස් එක පීනෝනේ මචං ගැනි ගහන්න ඕනේ පට්ට තුවක්කුවේ ඔයාලා මේ තුවක්කුල නම් දන්නවනම් කමෙන්ට් කරගෙන යන්න හරිනේ ඉතින් දන්න ගියයිටත් ඉතින් කියලා දෙන්න එපා මම නම් දන්නවා මචං මං ඉතින් කියන්නේ හිරාවටම ලේ ගියා උඩින් හાર્ට් එකක් තියෙන්නේ ඒක මේ වුණොත් එහෙම අපි ඉවරයි සදා සොත්කි බවන් තුටි අය අහන්නේ නිකින් වලේක මිනි මිලිටියා මේකේ මචං ලොගින් වෙන එක මම පළවෙනි පින් කමෙන්ට් එකකින් දාලා තියන්න මිනි මිලිටියා මේ විදිහෙන් නෙමෙයි මචං මිනි මිලිටියා පළවෙනි අර හිරාටම වැටුණා නේද ට්‍රේනින් ගන්න යන්න මචං ලේ ටික අඩුනවා දෙක්කනේ මචං මං කිව්වේ ලේ ටික අඩුනවා කියලා ලේ ටික අඩුනෝ ආයෙත් අපි එනවා අපි මම පණ පිටින් ගන් ටෙස්ට් එකත් මාරු නේද ගන් ටෙස්ට් නෙමෙයි උනාට මේක ලොගින් වුණා නම් මිනිහ ආරි බං දැන් දෙමු අපි එන්නට දෙමු එන්නට අර හිරාවට මේ පාර මොකද උනේ මම අර මොකද්ද මචං කීයේ ලොගින් වෙන වීඩියෝ එක මම දැන් දාන්නම්කෝ ඉතින් මචං දැන් ඉවරයි අපි මං කිව්වේ මචං ගේම් ඕ කියලා වටනවා කියලා ගේම් ඕ කට්ටිය හිටියනම් අපි ගේම් වින් එනම් මචං ඒ දේශේද එසේ නිමාවිය එනම් කුල්ලු අපි ගියා